ග්‍රොසරි shopping වීඩියෝ එකක් තමයි ගෙනාවේ. එහෙනම් එන්නකෝ අද මොනවද ගත්තේ කියලා බලන්න. ඔක්කොම කලින් බලන්න ඉතින් අද දැන් shopping bag තහනම් නිසා ගෙදරින් shopping bag ගෙනිච්චා. මෙතන සති දෙකක බඩු කිව්වට සමහර ඒවා සති දෙකකට වඩා පුළුවන්. කන බොන ඒවා ඇරෙන්න අනිත් ඒවා ටික නම් ඉතින් ගොඩක් වෙලාවට මට මාසයකට විතර ඇති. ඉතින් ගන්න ප්‍රමාණය තීරණය කරන්නේ බලපුරුද්දේ. ඉතින් කාලයක් තිස්සේ අපිට යන්නේ කොච්චර ප්‍රමාණයද කියනවා. ඊටත් අමතරව මම ගිය අවුරුද්දේ හැදුවා මාසෙකට යන බජට් එක. ඉතින් ඒකෙන් දවසකට කොච්චර ප්‍රමාණද කියලා ඒක ඉබේම අයිඩියා එකක් ගන්න පුළුවන්. මම ඒ වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. මොකද ඒ කාලේ ගොඩක් කට්ටිය හිටියේ නෑ. මේ තියෙන්නේ අද ගෙනාපු ඔක්කොම බඩු ටික සති දෙකකට. ඉතින් මේ පාර කාගේස් එකට ගියේ නැහැ. මට යන්න බැරි වුණා. මේ පාර කීල්ස් එකකිනුයි තව ග්‍රොසරි ෂොප් දෙකක් තියෙනවා. ඒ දෙකිනුයි තමයි ගත්තේ. ඉතින් මේ පාර නම් අවශ්‍ය කරන ඔක්කොම ගත්තා. ගිය පාර මතකද මං අනම්මනම් ඉස්සෙල්ලා ගත්ත නිසා අවශ්‍ය කරන දේවල් ටිකක් මිස් වුණා. ඉතින් මේ පාර නම් ඉස්සෙල්ලාම අත්‍යවශ්‍යම දේවල් අරගෙන තමයි ඊට පස්සේ අනම්මනම් පොඩ්ඩක් ගත්තේ. ඉතින් ඒකත් මේ වීඩියෝ එකේ අග ෂෙයා කරලා තියෙනවා. ඔන්න ඉතින් මේ ඉස්සෙල්ලාම පේන්නේ කිරිපිටි, වීවා, තේකොළ, ඒව ටික තේ වලට අවශ්‍ය දේවල් ටික. ඕට්ස් එකක් කොහොමදත් ගන්නවා මට පරිප්පුයි කඩලයි ඔතන තියෙනවා. ඉතින් සීනි පාට දෙකකින් ගත්තා. සුදු එකයි රතු එකයි. රතු එක පොඩි කෑමක් හදන්න ඕනේ කියලා හිතුවා. ඒකට හාල් වර්ග දෙකක් ගත්තා. මෙතනින් තව වෙන හාල් වර්ගයකුත් ගත්තා. පාන් පිටි ගත්තා. රොටි පුච්චන්න එහෙම. දත් බෙහෙත් සබන් ඒවා මේවා නම් මාසයකට වඩා මාසයක් විතර පාවිච්චි කරනවා. මෙන්න මේ පේන්නේ කුළු බඩු ටිකක් ගත්තා. ඒක වෙනම කඩේකින් මගේ ග්‍රයින්ඩර් එක කැඩුනා. ඉතින් මම මේ ඔක්කොම මේ පාර කඩේ ගත්තේ. කුළු බඩු වලට අමතරව තව දේවල් ටිකක් මේ කඩේම ගත්තා. ඉතින් එන්නකෝ ඉස්සරහට මම ඒව ටික ෂෙයා කරන්නම්. ඉතින් ඔය කුළු බඩු වලට ඔය කඩෙන් ගත්ත අනිත් ඒවා වලට තමයි ඔය 1482ක් ගිහලා තියෙන්නේ. කීල්ස් වලට ගත්ත ඒවයි මේ කඩේ මේ බඩු ටික ගත්තේ තව සිල්වර් බඩු කඩේකින්. මොකද ඒක ටිකක් ලාභ නිසා. ඉතින් මුළු වියදම සති දෙකකට මට 8000ක් වගේ ගියා. ඉතින් ඔයාලා දන්නවනේ මම සති දෙකකට 10000ක් වෙන් කරනවා ග්‍රොසරිස් වලට. ඉතින් ඒකෙන් 2000ක් විතර වගේ ඉතුරු යලින් මම අනම්මනම් ටිකක් ගත්තා. ඉතින් ඔයාලට මේ පේන්නේ ගත්ත ඔක්කොම ග්‍රොසරිස් ටික. මට කියන්න අමතක වුණානේ 3-5 කඩේ මිරිස් 3-5 වලට අමතරව මම ගත්තා හබල පෙති, රුලන්, ගොරකා, තව ගත්තා කඩල පරිප්පු කඩල. මේ ඔක්කොම ගත්තේ පොඩි බඩගින්නට. නැත්තම් හදිසියවත් උදේ කෑම රෑ කෑම හදන්න වෙලා නැති වෙලාවට හදන්න තමයි හබල පෙතියම හදන්න හරි ලේසි. රුලනුත් හරි ලේසි. ඉතින් ඒ දෙක තමයි ගත්තේ හදිසි බඩගින්නට. ඔන්න ඔය පේන්නේ මං එදා ගියේ සේල් එකෙන් ගත්ත සපත්තු සෙරෙප්පු දෙක. මේක රුපියල් 700යි. මේ සේල් එක තියෙන්නේ කොළඹ 2 යුනියන් ප්ලේස් එකේ ජුබිලි හෝල් එකේ. ගොඩාක් වෙලාවට මේ ජුබිලි හෝල් එකේ සේල් තියෙනවාමයි. ඉතින් මට මතකයි ඉස්සෙල්ලා මම වැඩ කරන්න ගියේ යුනියන් ප්ලේස් එකේ තියෙන ඔෆිස් එකකට. අපි ලන්ච් එක වෙලාවයි හැමදාම වගේ යනවා. මොකද ඒ හෝල් එකේ හැමදාම මොකක් හරි සේල් එකක් තියෙනවා. ඉතින් එදත් මං ගිය වෙලාවේ ඔක දැක්ක නිසා ගියා. මේ ගත්ත අනිත් ටික මං කියවනේ 2000ක් ඉතුරු වුණා කියලා. ඉතින් මේ බඩු ටික ගත්තා. මේ බින් එක නම් ගත්තේ කුණු දාන්න නෙමෙයි. මට පොඩි බඩු ටිකක් ඔබලා තියාගන්න. ඒකට අමතරව අර මේ ක්ලියර් පර්ස් එක ගත්තේ චෙක්ස් දාන්න. තව ඔය ඉටි රෙද්දකුත් ගත්තා. පාපිස්සකුත් ගත්තා. ඒක මේකේ නෑ. ඉතින් ඔක්කොමටම ග්‍රොසරිස් එකකටම 10 ඉතින් ඉවරයි. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. සතුටින් පරිස්සමින් ඉන්න. බයි.